in my hand and a smile on my face. And we got a few more. සුබ දවසක් යාළුවනේ. ඉතින් අපේ channel එකට ඕගොල්ලෝ අලුත් නම් අපේ channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ඒ වගේම ඕගොල්ලෝ වීඩියෝ එක පටන් ගන්නකොට දැක්කා මම වීඩියෝ ක්ලිප් එකක් දාලා දෙනවා. ඒ ක්ලිප් එකේ පෙන්වන විදිහට ඕගොල්ලෝ දැක්කා මෙන්න මේ box එක. අද ඉතින් මෙන්න මේ box එක තමයි unbox කරලා බලන්න යන්නේ අපි. මේක තමයි මං අඩු මුදලට මිලදී ගත්ත Pro 6s කියන earbuds දෙක. අද අපි මේක තමයි unbox කරලා බලන්නේ. ඉතින් අපි මේක unbox කරලා බලමු. ඊට කලින් අපි box එක පැත්තට ගියොත් Pro 6x කියලා මෙන්න මේ මෙතන සඳහන් කරලා තියෙනවා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම මෙන්න මෙතන යටින් earbuds දෙකේ picture එකක් දීලා තිනවා. ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඒ වගේම box එකේ පිටිපස්සට ගියාට පස්සේ made in China කියලා මෙතන මෙන්න සඳහන් කරලා තිනවා. ඒ වගේම earbuds දෙකේ picture එකක් ඉස්සරහා වගේම මෙතනක් දීලා තිනවා. තව ඉස්සර වගේම මෙතන සඳහන් වෙනවා. box එකට පැත්තට ගත්තොත් මෙන්න මේ ටික තමයි box එකේ තියෙන්නේ. ඕගොල්ලොන්ට මේක ගන්නකොට පොලිතීන් කවර් එක ආවරණය කරලා තමයි මේ box එක හම්බෙන්නේ. ඒකේ පෙට්ටිය ආරක්ෂාවට තමයි මේක එහෙම එවන්නේ. ඉතින් මම පොලිතීන් කවර් එක අයින් කරගත්තා වීඩියෝ එකට පහසු වෙන හින්දා. ඉතින් හරි ඊට පස්සේ ඕගොල්ලොන්ට මේක unbox කරද්දි මෙන්න මේ විදියට මෙන්න මෙහෙම උඩට ඇල්ල හොල්ලවුවට පස්සේ මෙන්න මෙහෙම යටින් අල්ලලා මෙන්න මේ විදියට box එක smooth open වෙනවා. හරි ඉතින් මම මෙන්න මේක මේ විදියට පැත්තෙන් තියා ගන්නවා. ඊට පස්සේ මෙන්න මේ විදියට හරිම හුරු බුහුටි පෙනුමට ඕගොල්ලොන්ට මේකේ earbuds දෙක බලා ගන්න පුළුවන් වෙනවා. earbuds දෙක මෙන්න මේ විදියට ඕගොල්ලොන්ට හරිම හුරු බුහුටි පෙනුමක් කලින් සඳහන් කරා වගේ බලා ගන්න පුළුවන් වෙනවා. මේක හරි ස්මූත් ක්වොලිටි පෙනුමක් තියෙනවා. ඕගොල්ලොන්ට ඉතින් බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම මම මේක පොඩි වෙලාවකට පැත්තකින් තියා ගන්නවා. ඊට පස්සේ මේ ප්ලාස්ටික් කවර් එක තමයි මේක දාලා දෙන්නේ. ඉතින් මේ ප්ලාස්ටික් කවර් එකක් පැත්තකින් තියා ගන්නවා මේ විදිහට මම. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඕගොල්ලොන්ට Type C charging cable එකක් හම්බ වෙනවා. මෙන්න මේ Type C charging cable එකක් හම්බ වෙනවා ඕගොල්ලොන්ට. මෙන්න මේක charge කරගන්න මෙන්න මේක earbuds දෙක ඕගොල්ලොන්ට charge කරලා ඉවරලා මේක පාවිච්චි කරන්නත් පුළුවන්. හරි ඉතින් ඒ වගේම තව මේ වගේ paper work එකක් හම්බ වෙනවා. ඒකට අපි data අවශ්‍ය වෙන්නේ නැහැ. ඊට පස්සේ අපි මේ ටික පැත්තකින් පොඩ්ඩකට තියාගමු. හරි ඉතින් අපි earbuds එක පැත්තට ගත්තොත් මෙන්න මේ විදිහට ඕගොල්ලොන්ට මේ earbuds දෙකේ පිටින් ගත්තොත් එහෙම මෙන්න මේ මෙතන තමයි Type C charger point එක තියෙන්නේ. ඒ වගේම මෙන්න මේක හොඳ material එකකින් design කරලා තිනවා මේ earbuds දෙක. ඊට පස්සේ earbuds දෙක මේ වගේ මේ පැත්තේ මෙන්න මෙහෙම උඩට විවෘත කරගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ මෙන්න මේ වගේ earbuds දෙක ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙනවා. මම මේ earbuds දෙක කතා කරවොත් එහෙම මේ earbuds දෙකේ මෙන්න මෙතන ඕගොල්ලන්ට පේන්ට ඕනේ මෙන්න මේ හරි ටච් සෙන්සර් වගේක් තියෙනවා. මේකෙන් ඔන් කරගන්න තියෙන්නේ. ඒ වගේම ඕගොල්ලොන්ට පෙන්නනවා මෙන්න මෙතන ඔන් කරාට පස්සේ නිල් පාට ලයිට් එකක් ඉන්ඩිකේට් වෙනවා මේකේ. ඊට පස්සේ තියෙන්නේ අපේ ෆෝන් එකේ Bluetooth ඔන් කරලා Bluetooth කනෙක්ට් කරගන්න. ඉතින් ඕගොල්ලෝ නැවත මේක ඕෆ් කරනවා නම් මෙන්න මෙතන මෙහෙම ඇඟිල්ල තිබ්බ පස්සේ මේක ඕෆ් වෙනවා. ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙනවා. හරි ඉතින් ඒක ඕෆ් වුණා. එහෙම තමයි මේක වැඩ කරන්නේ. මේක සෙන්සර් එකක් වගේ fingerprint විදිහට වැඩ කරන්නේ. ඒ වගේම මම මේක දැක්ක විශේෂ දේ තමයි මේක කනට සෙට් කරාට පස්සේ මේක ගොඩාක් වෙලාවක මේක කනේ සම්බන්ධ කරගෙන හිටියත් කනට කිසි අපහසුතාවයක් දැනෙන්නේ නැහැ. වගේම කනට හොඳට හිර වෙන හින්දා මේක කනෙන් ගැලවිලා වැටෙන්නේ නැහැ. ඒක තමයි මේකේ තියෙන ගොඩක්ම වාසිය තියෙන්නේ මේ earbuds දෙකේ.
ඉතින් ඕගොල්ලෝ මේක පැය 3ක් වගේ කාලයක් charge කරගන්න ඕනේ. මේක ඇතුලේ බැටරියක් තියෙනවා. මේක දෙපාරක් charge කරගන්න පුළුවන්. හැකියාවකුත් මේකේ හම් වෙනවා. ඉතින් අපි අද වීඩියෝ එකෙන් unbox කරේ Pro 6X කියන earbuds දෙක. ඉතින් වීඩියෝ එක ඕගොල්ලන්ට හොඳයි කියලා හිතෙනවා නම් වීඩියෝ එකට like එකක් දාලා වීඩියෝ ගැන අදහස පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක තවත් කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. ඒ වගේම ඔයාලගේ අදහස අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න මේ Pro 6X earbuds දෙක ගැන. ඔයාලත් පාවිච්චි කරලා තියෙනවා නම් ඔයාලගේ අදහස කමෙන්ට් කරන්න අනිවාර්යයෙන්ම. එතකොට මේක මිලදී ගන්න ඉන්න කෙනෙකුට ඒක ගොඩක් වැදගත් වෙනවා. මම නම් මේක කියන්නේ මම මිලදී ගන්න ප්‍රයිස් රේන්ජ් එකට අනුව උපරිම සාධාරණයකදී earbuds දෙකක් විදිහට මේක පෙන්වුම් කරන්න පුළුවන්. එහෙනම් ඉතින් අපි අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඕගොල්ලොන්ට සුබ දවසක් වේවා.